හායි යාළුවනේ. ඉතින් මම අද හිතුවා ඔයාලත් එක්ක උදේම වීඩියෝ එකකින් සම්බන්ධ වෙන්න ඕනි කියලා. ඉතින් වීඩියෝ එක ගන්න යද්දි තමයි දැක්කේ මේ ජපන් රෝසවද සමහර අය ඩුබයි රෝස කියලා කියනවා. මල් පිරීලා තියෙනවා, චූටි සත්තු ඇවිල්ලා ඉන්නවා. ඉතින් බලන්න හරි ලස්සනයි. මේ බලන්න මාරම ලස්සනයි. මංගාව පාට 3යි තියෙන්නේ. කලින් නම් ගොඩක් වර්ග තිබ්බා. ඒනට දැන් තියෙන්නේ මේ පාට 3 විතරයි. ඉතින් යාළුවනේ මම ඔයාලෙන් ඉල්ලනවා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. මගේ වීඩියෝස් එක්කන් අපි බලමු ඉස්සරහට ලස්සන වීඩියෝස් ගේන්න. ඉතින් මම අද නම් හිතුවේ ඔයාලට කැලිතියා වර්ග ගැන මංගාව තියෙන කැලිතියා වර්ග ගැන ඔයාලට කියන්න තමයි මම අද හිතුවේ. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න ඔයාලා. ඉතින් යාළුවනේ මංගාව කැලිතියා වර්ග කීපයක්ම තියෙනවා. මේ තියෙන්නේ මම ආසම එකක්. බලන්න එක හරි ලස්සනයි. දැන් පඳුරු දාලා ගොඩක් හැදිලා තියෙන්නේ. මාරම ලස්සනයි ඒක. මෙන්න මේ වර්ග දෙක බලන්න, මේ දෙක එකම වගේ වුණාට මේකේ මේ පිටිපස්ස තියෙනවා රතු පාට වෙලා තියෙනවා කොලේ. මේක නෑ, මේක කොළ පාටමයි. එකම විදිහ වර්ග දෙකක්. මේක බලන්න යාළුවනේ, මේක මේ අවුවට පිච්චිලා කොළ තියෙන්නේ. මේකත් හරි ලස්සනයි. පෝච්චිය පිරෙන්න හැදිලා තියෙන්නේ. මේක නම් කැලිතියා විශේෂයක්ද කියන මම දන්නේ නැහැ. හැබැයි ඒක හරි ලස්සනයි. කැලිතියා විදිහටම තමයි, කැලිතියා විශේෂයක් වගේම තමයි තියෙන්නේ. ඒකත් හරි ලස්සනයි. මෙන්න මේක බලන්න යාළුවනේ. ආරම ලස්සනයි ඒක. පැල පිරීලා හැදිලා තියෙන්නේ ඒකේ දැන්. මේක බලන්න යාළුවනේ. ඒකත් හරි ලස්සනයි. මේ ගොඩක් කැලිතියා වල මේ කොලේ පිටිපස්ස සහ රතු පාටයි. එතකොට මේක මම අර ඉස්සෙල්ලා පෙන්නුව වර්ගෙමයි. මේක බලන්න, මේක මේ පෝච්චිය හැදෙන්න ඉඩ මදි වෙලා තියෙන හින්දා තමයි මෙහෙම තියෙන්නේ. මේකේ කොළ ගොඩක් ලොකුයි. මගේ මේ අතකට වඩා කොළ ලොකු වෙනවා. මේ කොළ මේ දැන් මේ හැදිලා ඉඩ නැතුව තමයි ඔය තියෙන්නේ. මේකත් ඒක විදිහමයි කොළේ දිගටි. හරි ලස්සනයි. එතකොට යාළුවනේ මේක බලන්න, මේක මේ කොලේ කොට් රෝල් එකක් වගේ. ඒක මාරම ලස්සනයි. කොලේ තනිකරම කොට් රෝල් එකක් වගේ තමයි තියෙන්නේ. මේ තියෙන තවත් ලස්සන විශේෂයක් බලන්න. ඒකත් හරි ලස්සනයි. මෙන්න මේක බලන්න යාළුවනේ. ඒක ආරම ලස්සනයි. මේක මං ගෙනාවේ නුවරින්. මේ පැලේ මං ගෙනාවේ. ඒක හරිම ලස්සනයි. මංගාව තියෙන ලස්සන මේක තමයි මේ කැලිතියා එක. මම හිතන්නේ මේකත් කැලිතියා විශේෂයක් වෙන්න ඕනේ. මේකත් හරි ලස්සනයි. මේක නම් මම මේ ළඟදී හිටපු පැලයක්. ඒකත් හරි ලස්සනයි.
මේ බලන්න. මේ තියෙන අන්තිම එක මං ගාව තියෙන වර්ග වලින් වань එකත් හරි ලස්සනයි. සමහර පැල පෝච්චි වල නෙවෙයි මං එක ඒ වගේ හිටවලා තියෙනවා. ඒක මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ මං ඉස්සරහටත් මං ගාව තියෙන වර්ග ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාන ඉන්නවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.